අලුතින් ගේමින් පිස එකක් හදනවාට එහෙමත් නැත්තම් දැනට වාගේ තියෙන පරණ මොනිට එක වෙනස් කරන්න හිතන් ඉන්නවනම් ගණන් අඩුවට යස් මොනිට ගන්න පුළුවන් තැනත් තමයි අද මම අරගෙනාවේ. ඉතින් ඔයාලට ෂොප් එකට ඇවිල්ලා බලලා අරගෙනම යන්න පුළුවන්. එහෙමත් නැත්තම් කැෂ් ඔන් ඩෙලිවරි විදියට උනත් මෙන්න මේ එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් එකෙන් මිලදී ගන්න පුළුවන්. මොනිටර්ස් විතරක් නෙමේ ඔයාගේ PC එකට අවශ්‍ය කරන හැම ඩිවයිස් එකක්ම මිලදී ගන්නත් පුළුවන්. ඔයාලට මෙතනින් මගේ PC එකටත් මම කේසින් එක මිලදී ගත්තේ මෙන්න මේ එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් කියන ෂොප් එකෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් මොනිටර්ස්, කේසින්, කීබෝඩ්, මවුස් වගේ හැම දෙයක්ම එකම තැනකින් මෙන්න මේ එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් එකෙන් මිලදී අරගන්න. එහෙනම් දැන් අපි බලමු එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් එකේ තියෙන මොනිටර්ස් මොනවද කියලා. මේ තියෙන්නේ ඩෙල් බ්‍රෑන්ඩ් එකකින් එන මොනිටර් එකක්. අඟල් 24 ඇඩ්ජස්ටබිලිටි රොටේෂන් එකක් තියෙන මේ මොනිටර් එක Full HD 60 Hz වලින් අපිට බලා ගන්න පුළුවන්. පැනල් ටෙක්නොලොජි එක ගත්තොත් එහෙම මේක IPS මොනිටර් එකක්. HDMI, DisplayPort, USB, audio line out වගේම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න මොනිටර් එකක් හොයන කෙනෙක්ට වැදගත් වෙන පෝට්ස් ගණනාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 7 මිලියන් කලර්ස් අපිට මේ මොනිටර් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ මොනිටර් එක රුපියල් 22000ක මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් ෂොප් එකකින්. P24යි Q10 මොඩල් එකකින් එන මේ මොනිටර් එක Lenovo බ්‍රෑන්ඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මේ 24 inches මොනිටර් එක 16.9 aspect ratio එකකින් එනවා. මේ මොනිටර් එකේ resolution එක 2K වලින් වගේම 60 Hz සහ color accuracy එක 99% sRGB විදිහට බලා ගන්න පුළුවන්. මේ මොනිටර් එක දෙන්නේ රුපියල් 25000ක වගේ මුදලකට. ඉතින් ඔයාලට cash on delivery පහසුකමට උනා මේ මොනිටර්ස් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ Asus මොනිටර් එක 24 inches Full HD වගේම IPS frameless මොනිටර් එකක්. මේ මොනිටර් එකේ 75 Hz බලා ගන්න පුළුවන් අපිට. තව adaptive sync වගේ features ගණනාවක් අපිට මේ මොනිටර් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා Asus brand එකෙන් features වැඩිපුර තියෙන මොනිටර් එකක් හොයන්න ගන්න බලාගෙන ඉන්නවා නම් මම හිතනවා ඔයාලගේ හොඳ තීරීමක් කියලා මේ Asus මොනිටර් එක. මේ ඩෙල් මොනිටර් එකේ අපිට ෆ්ලැට් ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. 24 inch මේ මොනිටර් එක Full HD වගේම 120 Hz තියෙන නිසා ගානට වටින මොනිටර් එකක් කියලා මට ඔයාලට කියන්න පුළුවන්. IPS පැනල් එකක් වගේම 100% sRGB color accuracy එකක් තියෙන මේ මොනිටර් එක games play කරන ඔයාලට ගොඩක් වටින මොනිටර් එකක්. මොකද 120 Hz තියෙන නිසා ගේමින් හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ මොනිටර් එකේ පෝට්ස් ගණනාවක්ම අපිට තව මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ගේමින් පැත්තෙන් 120 Hz තියෙන නිසා. ඉතින් ගේම් ප්ලේ කරන ඔයාලට වටින මොනිටර් එකක් තමයි මේ ඩෙල් මොනිටර් එක. ඉතින් ඔයාලට මේ මොනිටර් එක රුපියල් 25000ක මුදලකට මිලදී ගන්න පුළුවන් එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් එකකින්.
අන්තිමට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ SP මොනිටර් එක. මේ මොනිටර් එක අනිත් මොනිටර්ස් වලට වඩා ටිකක් විශේෂයි. මොකද මේ මොනිටර් එකට අපිට එනවා ෆේස් අන් ෆීචර් එකක් සහ කැමරා එකකුත් ස්පීකර් එකකුත් මේ මොනිටර් එකේ අපිට බලා ගන්න පුළුවන්. 24 inch එකක් වෙන මේ මොනිටර් එක FHD Advanced Document Monitor එකක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේ මොනිටර් එකේ Type C port එකක් තියෙන නිසා ඔයාගේ ෆෝන් එක උනත් කනෙක්ට් කරලා charge කරගන්න වගේම ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මොනිටර් එකට ෂෙයා කරගන්නත් පුළුවන්. Full HD 60Hz එන මේ මොනිටර් එක තව ෆීචර්ස් ගොඩක් එක්ක ඔයාට රුපියල් 25000ක වගේ මුදලකට එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මගේ YouTube channel එකේ වීඩියෝ එක දැකලා තමයි ඔයාලා මේ මොනිටර් එක ගන්නාවි කියලා කිව්වොත් එහෙම ඔයාලට රුපියල් 2000ක ඔෆර් එකක් මේ මොනිටර් එකට එයාලා දෙනවා කියලා කිව්වා. ඉතින් මතක් කරලා මගේ YouTube channel එකේ වීඩියෝ එක බලලා තමයි ආවේ කියලා කියන්නේ. එතකොට ඔයාලට මේ මොනිටර් එකට විතරක් රුපියල් 2000ක ඔෆර් එකක් එයාලා අනිවාර්යයෙන්ම දෙයි. ඉතින් ඔයාලා කැමති මෙතන තියෙන ඕනම මොනිටර් එකක් ඇවිල්ලා බලලා අරගෙන යන්න පුළුවන්. සීම්බෙලා අපේ හන්දියමයි එදිරිසිංහ ටෙක් වර්ල්ඩ් ෂොප් එක තියෙන්නේ. ඒ වගේම ඔයා දුරක නම් ඉන්නේ ඔයාට කෑෂ් ඔන් ඩෙලිවරි විදියට උනත් මිලදී අරගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩෙලිවරි විදියට මිලදී අරගන්නවා නම් 0.77 02 2 11 34 මෙන්න මේ WhatsApp නම්බර් එකට ඔයාට අවශ්‍ය කරන මොනිටර් එක දාලා පොඩි ඇඩ්වාන්ස් එකක් පේ කරලා ඔයාගේ ගෙදරටම කෑෂ් ඔන් ඩෙලිවරි විදියට ඔයාගේ ඇනුවමත් සුරක්ෂිතව ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. මම දුලාජ්.